මං හිතන්නේ රේණුකා ජයසුන්දර මහත්මියට ලොකු වගකීමක් පැවරෙනවා. මේ ඒකකය බාර ප්‍රධානියා ලෙස ඔබතුමියට තියෙන වගකීම සැලකිය යුතු කාර්යභාරයක්. මොකද අපේ ගරු පොලිස්පතිතුමා කිව්වා වගේ අපේ සංඛ්‍යාදත්ත අනුව පාසල් නොවන ළමුන් සහ අසරණභාවයට පත්වෙච්ච අගතියට පත්වෙච්ච ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. පොලිස් ස්ථානයක් ගත්තට පස්සේ ගොඩාක් ළමා අපචාර, කාන්තා හිංසනයන්, දුස්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිද්ධ වෙනවා. නමුත් ඔවුන්ට මේ අවනඩුව කියා ගන්න අවස්ථාවක් නැහැ. හැබැයි මෙවැනි අංකයක් අඳුන්වලා දීලා මෙවැනි ආයතනයක නවීකරණය කරලා මේ අලුත් පහසුකම් සහිතව මේ කටයුත්ත ඔබතුමියට කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මොකද ගොඩක් ඉන්නේ හයියෙන් කෑ ගහලා කියන උදවිය නෙවෙයි. Tamanට අසාධාරණයක් වෙලා ඒ අසාධාරණ කටයුත්ත නිහඬව විඳ දරාගෙන ඉන්න සමාජයක ඉන්න මිනිස්සු තමයි අපිට පේන්නේ. අන්න ඒකට උත්තරයක් ලෙස මේ කාරණය ඊ타මත්ම හොඳ උත්තරයක් කියලා මම විශ්වාස කරනවා. මේ විතරක් නෙවෙයි ඔබතුමියට තව වගකීමක් තියෙනවා විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර. ඔවුන්ටත් මේ කටයුත්ත මීට වඩා සමීපව කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපි ලබන අනිකුත් ජයග්‍රහණය වෙන්නේ. විශේෂයෙන්ම ළමා හා කාන්තා හිංසනයට අදාළව අලුතින් නීති හඳුන්වලා දෙන්නට වේ. අද මේ ආරම්භ කරන කටයුත්ත මම හිතන්නේ ඊ타මත්ම හොඳ එකක්. මේ අසරණභාවයට පත්වෙච්ච